Hello guys, අපි දැන් අම්බුලාවට ගිහිල්ලා දැන් යන්නේ වැව තැන්නට කෑම් ගහන්න. මේ කෑම් ගහන්න යන ගමන්ම අපිට දැන් දවල්ට උයා ගන්න කාල වෙලාවක් නැහැ. අපි දැන් කෑම් ගහලා එහෙදී උයා ගන්නවා. එතකන් අපි දැන් දවල් කෑම මේ වයිට් හවුස් එකට කියලා දෙනවා මෙහෙන් කන්න යන්නේ. වෙලාගේ සසින්ද වෙලාගේ 4යි. දැන් වෙලාව හවස 4යි 4ට 10 නේ 4ට 10යි. අපි දැන් අම්බුලුවා ගිහිල්ලා බහලා දවල්ට කාලා ඉතින් කිලෝමීටර ගාණක් ආවා. දැන් තව අපිට කිලෝමීටර් 10කින් විතර වගේ තමයි අපිට ලොකේෂන් එකට යන්න තියෙන්නේ. අපි දැන් ආවා මෙතනට ෆැමිලි ගෙඩියක් දීලා පොඩ්ඩක් රිලැක්ස් කරලා ඒ වගේම අපේ බයිසිකල් ටිකත් පොඩ්ඩක් නිමෙන්නත් එක්ක ෆැමිලියක් බීලා වෙලා දැන් අපි යනවා තා චුට්ටෙන් කෑම් ගහන්න. අපි ඉතුරු ටිකත් ඉස්සරහට ගිහලා කතා කරමු. කීයද? බිලක්. බිලක් දෙන්න බිලක්. 560යි නේ. මස් ගත්තා. කීරි සම්බා ගත්තා. ඔන්න කීරි සම්බා හාගත්තා හරි අමාරුවෙන්. මේ hello guys, අපි වැව තන්න ඇතුල් වෙන තැනට ආවා. මෙතන තමයි වැව තන්න ඇතුල් වෙනකොට අපි ඇතුලෙන් අරහෙන් ඇවිල්ලා වෙලා මදමහනුවරෙන් ඉතින් ඇවිල්ලා මම ලොකේෂන් එක දාන්නම් එන පැත්ත. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති බෝඩ් එක. මේ තියෙන්නේ වැව තන්න. මෙතනින් තමයි අපි උඩට යන්නේ. මේ තියෙන්නේ යන පාර. එතන වැවතන්නේ ඇතුල් වෙන්න කලින් වැවතන්නේ ඇතුල් වුණාට පස්සේ නම් කඩ මුකුත් ඔයාලට හම්බෙන්නේ නැහැ. වැවතන්නේ බෝඩ් එකට කලින්
අපිට හම් වෙනවා කඩ. අපි අද රැට අරගත්ත උයන්න කුකුල් මස්සාල් එතකොට ලුණු අමිරිසේ ටික අපි අරගත්ත හැන්. අරගෙන අපි අද රෑ මෙහෙ නවතිනවා කෑම් ගහලා. ඉතින් ඔක තමයි විස්තරේ. අපි ඉස්සරහට කියලා බලමු කොහොමද ලොකේෂන් එක කියලා. ඔය පැත්තේ යන්නත් බෑ. ඕක පන්නොත් එහෙම. පන්නන්න. ආසල් දෙක බලාගෙන. ඌයක්කෝ. යා. Hello guys, අපි ආවා වැවටන්නට. Wow, ලස්සන. පට සිරි. ගයිස් හාල් එක හැලුණා. මෙන්න අපේ සසුදු ගතින් හාල් එක හැලුණා. ඒත් එක් ඉවරයි. මස් එකක් වටුණා. වෙලාව පුපුරලා කියන්නේ ගොඩක් ඇවිල්ලා නැහැ. මෙන්න මෙතන හිල තියෙන්නේ. ගොඩක් ඇවිල්ලා. වෙලාව පල්ලෙහා කියනනම් කොහමද? අප්පට සිරි. ඔව් යට යනවා. ඉල්ලලා හිල. හරිම සරලයි. අපි දවස ගුණා එකනේ. ඔය ගාන වල එන හතරම ගානියව ගානවා. එන හතරක් ගානවා. එල්ලෙන්නේ නැහැ මේක. ඔව් මේක හුලකට කරගෙනවනේ ඉතින්. බෑනේ කරන්න ඔය.
මොකද දුර කරගෙන gimbal එක. උලන් ඇවිල්ලා අර පැත්තේ යන්න තමයි අර පැත්තට ගෙනියන්නේ. මේ ගලව වුණා. බයික් එක බඳින්න. බයිසිකල් දෙක දෙපැත්තට. ඔව් බඳින්න. නේ. ලැබ කරුවල මම වෙනවා. එන්නේ guys. අපි දැන් සසිඳු අපි දැන් ගෝදණ්ඩ යන්නේ කොල්ලෝ. නාන්න යන්නේ. සීතලයි කොල්ලෝ. සීතලයි යන්නේ කොල්ලෝ. මේ දැන් වැව දන්නේ නාන්න යන්නේ කොල්ලෝ. යම්ෙන් ඉන්නේ හැප්පිලා වැටෙයි. guys අපි මුෂ් එකක් දාගන්න යන්නේ අපි පල්ලෙහා ගඟක් තිබ්බා අපි ඒකේ ගියේ නෑ. අපි දැන් මෙතනින් නාන්න යන්නේ සීතලයි කියන්නේ පට්ටම සීතලයි. ඔව් අපි දැන් යන්න හදන්නේ. අපේ සසිඳු ඉන්නවා. අද මොනවද කුකුල් මස්නේ? කුකුල් මස් වේලා කීරි සම්බ හොයාගත්තා. හරි අමාරුවෙන් කීරි සම්බ හොයාගත්ත කොල්ලෝ මිනුවන්ගොඩ කොහෙවත් නෑ. නමුත් අපි සැලුන් නෑ. ඔව් සැලුන් නෑ. ඒත් අපි කීරි සම්බ හොයාගත්තා වැව තැන්නට ඇවිල්ලා. ඉතින් අද කීරි සම්බ හැමු යලා කුකුල් මස් වේලා මේව දැන් අපේ ඉන්න සසිඳු තමයි අද බාරව ඉන්නේ. ඒත් අපි මම ඉන්නවා බාරව. අපි ඉතින් කපලා වියලා කාලාම බලමු රසද කියලා. මොකද වෙන්නේ කියලා. මේක භාගයක් යන්න පිට යන්න නගලන්නේ. අඩෝ සුපේ කෑ හැකි පුතේ අද ඉදුනොත් නම් සැරටම තියෙනවා ඈ. ඔව් මගුලෙන් නිකන් පොඩ්ඩක් එළිය වරේ ලුණු එක හොයාගන්න. අඩෝ ලුණු ගනේ නේද? අඩෝ ලුණු සුළුන් ටික මොකද කරේ? කෑවද ඒක මෙතනට වෙලා උඹලා දෙන්න. ඔකට දාලානේ. ලයිට් එකක් තියෙනවා මේකේ. ඔව් එල්ජිනෝර කොල්ල බලන්න. හරියද? අපි උයන්ට යන්නේ. දැන් මේක හරි පොල් කිරි පැකට්ටයක් දිය කළා මේකට දාලෙමුද? ඔව්. මේක දිය කරන්න තියෙන දේ බඩු තියෙනවා. ඔන්න බය වෙන්න එපා. කොල්ලෝ ටික උයනවා. දාගෙන ලත් එකයි රතු පාට රමස් ටික තියෙනවා. ආයේ මොනවද? මේ අපේ කුක් එනකොට කුක් අද මාරු වෙලා. අද ෂේප් ඔක්කොම මාරු වෙලා ඉන්නේ. අද චෙෆ්ලා නැහැ. අද උකු කිරි දාන්නේ උකු කිරි. අද උකු කිරි. දොවාගත්ත. පිටි කිරි දාන්නේ පිටි කිරි. අය දෙනේ උඩට වෙන පැකට් එකක් එකට දානවා. ඉතින් මහත්තයා වතුර ටිකක් දාන්න මම පුතා මේකට. කොබල් ලෑල්. ලැල මෙතන. ඉතින් මහත්තයා දාන්න පුදු මහත්තයා වතුර ටික. ඌ ගන්නේ පොපුතේ. වැලියනවා ඊට මේකට. මේ ඕ ලෑල් හරි. මම වතුර ටික දාන්න වතුර ටික දාන්න. අපි ඒක කරමු. ඕ මේකෙන් තියෙනවා. අපි යන්නනේ. මොනවද කියන්නේ? දාන්න මම පුතා. උරුමස් කන්න මෙන්නනේ කොන්. ඕ මේක ගන්නන්නේ. උරුමස් අපි අපේ හද්දක් ඇති. අප්ප තමයි ගන්න. ඊයේ හිටවනේ. මේක. මේක සෑන්දක්. මේක මෙතන දිලා මම මේ ටික දාන්නද? කොහොමද? ඒකයි නේද? අපි යන්න ගන්න නේද උදේ ගන්න. දුලුරු නම් ඉතින් කපන්නේ නැහැ කවුරුත් මම කපනවා ඒකට. අල්ලා ගන්නේ. ගන්න. මම තාසම ගෙදර කපනකොට මම බයිනේ. මං කැමති මේ තලන්නේ මුකුත් නෑ එහෙම බික පිටි දානකොට. එතකොට ගන්නත් නැහැ. එතකොට හල්ලන්නේ. ඒක කන්න ඕනේ තනි ආම. ලොඟ පොඩ්ඩක් කරයි. ආයිස්. පොඩ්ඩක් මේ හොඳටම සරයි. හොඳටම සරයි ඈ. දැන් බත් එක දිනකම් බලන් ඉන්නවා අපි. සිඳු අපේ මහේෂ්
සසින්දු බත් එක දෙන ඉදිරියකන් සසු දින්නේ. බත් එක දෙනකම් බලාගෙන ඉන්නවා අපි කට්ටිය. ඒස්ගේ මුළු මේ ඉන්නේ මයි. ඇයි මේක? හරි මේක තමයි. ඔය ඉන්නේ මේ. අපි දැන් කැම්ප් එකක් ඉන්නවා. බත් එක දෙනකන් වලට පේනවා ඇති මේ. බත් ඒක තමයි බත් එක දෙනකන් දැන් බලන් ඉන්නවා මස් එක තියන් ඉන්නවා මොකද එක ලිපයිනේ තියෙන ලිපේ ඔක්කොම ටී කරගන්න ඕනනේ. කවුරුත් තිබ්බනම් තමයි හරියන්නේ ඉස්සෙල්ලා. මං කිව්වේ ඉස්සෙල්ලා පොඩ්ඩක් මචං පොඩ්ඩක් දාමුද කියලා. නාම කියලා කිව්වේ. මං ආයි සැකේට කිව්වේ. දැන් ඉතින් කණ්ඩායි තියෙන්නේ. කණ්ඩ තියෙන්නේ කොල්ලෝ. කණ්ඩ තියෙන්නේ. කණ්ඩායි යන්නේ. මේක සාමූහික කුකුල් මස් හොද්දක් සාමූහික. ආ. මේ ඇතුලේ තිබ්බ ෆෝන් එක. අම්මෝ එනවා ෆ්‍රෙන්ඩ්ස් අපි කණ්ඩායි යන්නේ. අම්මෝ සිග්නල් නෑනේ බං. සිග්නල්. අස්සසින්දු උලක නැතෝ ගියානේ. අස්සසින්දු එයා ආයි ආවෙනේ. උලක නැතෝ ගියා. සසින්දු ඉන්නවනේ. අයියා. මරි දෙයක් දෙයක්. මේක ගන්න තියෙනවා. ඒකනේ good morning ළමයි. අපි අද උදේට කන්න යන්නේ බඩිරිඟු. කනවා බඩිරිඟු කනවා. ඔයාලට හරියටම එන්න පාර කියනවා නම් මෙහෙමයි එන්නේ. නුවර ඇවිල්ලා නුවර පාරේ නුවර ඉඳන් මයංගනය පාරේ එන්න ඕන. තෙල්දිනිය පහු කරලා එනකොට අපිට හම්බෙනවා බෝමුරුවේ බස් ස්ටොප් එක කියලා වැට තමයි මැප් එකේ වැටෙන්නේ. සාමාන්‍යයෙන් බෝමුරුවේ බස් ස්ටෑන්ඩ් එකෙන් එතනින් දකුණට දාපුවම රජගල පාරේ.
හරිටම රජගල පාරේ එන්න ඕනේ. එතනින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 4-5ක් වගේ එනකොට ගහලා තියෙනවා දකුණත පැත්තට වැවතැන්නට පොඩ්ඩක් ටිකක් අබලන් පාරක්. සාමාන්‍යයෙන් ස්කූටර් වලට එන්න පුළුවන්. හැම ගැටලුවක් නැහැ. සාමාන්‍ය ත්‍රිවලුත් ඇවිල්ලා තිබුණා. සාමාන්‍යයෙන් පොඩි පොළොවට පාත වාහනයකට නම් ගොඩක් දුරට එන්න බෑ මෙතනට. සමහරට ඩැමේජ් වෙන්න පුළුවන්, යට වදින්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි යන අවස්ථාවේදී මේක ඇත්තටම ඉතාමත් සුන්දරම පරිසරයක් ශ්‍රී ලංකාවේ දකින්න තියෙනවා නම් සාමාන්‍ය හයිකින් යන කෙනෙකුට ට්‍රැවල් කරන කෙනෙකුට නිදහසේ නියමටම පරිසරය විඳින්න පුළුවන් පරිසර ආදරය කරන කෙනෙකුට හොඳටම ගැලපෙන පරිසරයක්. ඒ වගේම අපි යන දවසේ රාත්‍රී කාලයේදී මේ වතු සමාගමේ මං හිතන්නේ මේක කරයි යන්නේ දැන් රජයෙන් කියලාත් කියනවා එක්කෙනෙක් ගියත් දෙන්නෙක් ගියත් 2500ක් වෙනවා කැම්පින් ගහනවා නම්. නමුත් අපි කැම්පින් ගහපු දවසේ අපි ගොඩක් අපහසුතාවයට පත් වුණා. ඒ මොකද කියනවා නම් ඔය වතු අධිකාරිය සමග සම්බන්ධ එයාගේ සාමාන්‍යයෙන් 30ක විතර පිරිසක් ඔය අහල පහල කැම්පින් ගහගෙන තිබුණා. ඒ හිටපු කට්ටිය ගොඩක් දුරට මත්පැන් පානය කරලා එළි වෙනකන් ගොඩක් දුරට සින්දු කියලා බජව දාපු නිසා ඒ පරිසරය නියම සුන්දරත්වය අපිට රාත්‍රී කාලයේදී විඳගන්න බැරුව ගියා. ඉතින් ඒ වගේ බීලා අසෝබන විදිහට ඈතින් ඇහෙනවා ගොඩක් දුරට පරස වචන කියනවා. ඒ වගේ සාමාන්‍ය පරිසරයක් තමයි අපිට දා විඳින්න හම්බුනේ. අනිත් එක තමයි පහුවෙනිදා අපි බලනකොට ගොඩක් දුරට බීපු බියර් ටින් ඒ වගේම මත්පැන් බෝතල් හැම තැනම සීසීකට විසි කරලා මුළු පරිසරයම විනාශ කරලා දාලා තමයි ගිහිල්ලා තිබුණේ. ඉතින් මම ට්‍රැවල් කෙනෙක් විදිහට ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ දේවල් නම් කරන්න එපා. ඒ මොන හරි දෙයක් අනිවාර්යයෙන්ම ටොපිකොලයක් හරි මේ අපි අරයි යන පියුම් පියුම් සඳහා අරගන්න මොනවා හරි නූල් පැකට් හෝ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ දේවල් නැවත අරගෙන එන්න. ඒ තැන්වල දාලා එන්න එපා. මොකද අපේ මතු පරපුර වෙනුවෙන් අපේ මේ පරිසරය රකින්න ඕන. මේ වගේ පරිසරයක් ඇත්තටම ශ්‍රී ලංකාවේ අපිට දැක බලා ගන්න තිබෙන එකත් අපිට ලොකු භාග්යක්. ඉතින් අපේ යුතුයකම තමයි පරම යුතුයකම තමයි අපි කොහේ ට්‍රැවල් කරත් අපි පරිසරයට ආදරය කරන්න ඕන, පරිසරය රකින්න ඕන. ඒ වගේම අපි සාමාන්‍යයෙන් පෞද්ගලික අපි නම් අනුමත කරන්නේ JBL වගේ සවුන්ඩ් සිස්ටම් දාගෙන මේ වගේ පරිසරය විකෘති කරනවට මේක සම්පූර්ණයෙන්ම හරියට පරිසරය විඳිනවා නම් නිහඬව පරිසරය විඳින්න ඕන. ඉතින් ඔහොම තමයි අපි ඉස්ලාම් බුලාවට ගිහිල්ලා අපි මෙහෙට ඇවිල්ලා ඉතින් පරිසරය අපි විඳගත්තා. ඔයාලටත් ඒ දේ පෙන්වන්න ඕන නිසා තමයි මේ පරිසරය මොන වගේද කියලා පෙන්වන්න ඕන නිසායි අපි මේවා වීඩියෝ කරලා. ඒ වගේම මෙතනට එන කෙනෙකුටත් ටිකට් එකේ මිලත් අපි සඳහන් කරේ. එන කෙනෙකුට අපහසුතාවයක් නැතුව මේ එන්නයි. ඒ වගේම අපි කියන්නේ අපි ගිය දවසේ තමයි ඒ දේ සිද්ධ වුණේ. ඉදිරියට එහෙම වෙනවද නොවෙනවද කියන එක එම වතු අධිකාරිය විසින් ඒක පාලනයක් කළ යුතුයි කියලා මම ඔයාලට කියන්න කැමතියි. ඒ වගේම ඉතින් අපි තව ඉදිරියට හයිකින් යනවා, ට්‍රැවල්, ඒ වගේම වයිල්ඩ් ලයිෆ්, ඒ වගේ ගොඩක් දේවල් අපි දැන් ඉස්සරහට කරනවා. යන්න බෑ කියන හැම කඳුකරයක්ම හොයාගෙන යනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එකතු වෙන්න, අලුතෙන් දාන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන් වෙන්න. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්. අපි journey with Nero